කොහොමද ඔයාලට මම හිතනවා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්නවා ඇති කියලා. ඉතින් දැනටමත් ඔයාලා මේ වීඩියෝ එක මොකක්ද කියලා දන්නවා thumbnail එකෙන්. මම ඉස්සරහම පටන් ගන්නම් මම පාවිච්චි කරන hair oil එකම. මේක ගොඩාක් හොඳ hair oil එකක්. මේ hair oil එක ගත්තාම මෙන්න මේක තමයි hair oil එක. මේ hair oil එක ගොඩාක් හොඳයි ඔය කොණ්ඩේ යනවා නම් ඔය කොණ්ඩේ පැලිලා නම් ඒ වගේම ඔය කොණ්ඩේ මොනවා කරත් වැවෙන්නේ නැත්තම් මම මගේ බේබි හෑර්ස් පෙන්නනවා ඔයාලට මම මේක පාවිච්චි කරලා මගේ මෙහෙම කොණ්ඩේ වැවුනේ චුටි චුටි බේබි හෑර්ස් වැවිලා තියෙනවා මෙහෙම වැවුනේ මෙන්න මේ hair oil එක නිසා නිලුම් තෙල් කියලා තමයි මම මේකට කියන්නේ මේ බ්‍රෑන්ඩ් එකෙන් ඔයාලා මේ තෙල් එක ගන්න බලන්න මේ තෙල් එක ගොඩාක් හොඳයි ඔය කොණ්ඩේ යනවා නම් මම කලිනුත් කිව්වා වගේම ඒ වගේම ඔය කොණ්ඩේ මොනවා කරත් වැවෙන්නේ නැත්තම් මේ විදිහට මේ තෙල් එක ගාලා බලන්න අනිවාර්යෙන්ම ඔය කොණ්ඩේ ගොඩක් වැවෙයි අනිත් දේ තමයි මේ තෙල් එක ටිකක් සීතලයි අපි එහෙනම් බලමු තෙල් එක හදාගන්න විදිහ මම මුලින්ම තෙල් ටිකක් එකතු කරගන්නවා මගේ ඔළුවට ඇති කියලා හිතන ප්‍රමාණයට ඊට පස්සේ මම එකතු කරගන්නවා කැස්ටර් ඔයිල් ඒකත් ඔයාලගේ ඔළුවට කියන්නේ තෙල් ටිකත් එක්ක මික්ස් වෙන්න ඕනේ කොහොඳට ඇති කියලා හිතන ප්‍රමාණයට එඬරු තෙල් ටිකත් ඔයාට එකතු කරගන්න පුළුවන් ඊට පස්සේ එඬරු තෙල් එකත් එකතු කරලා ඉවර වෙලා ආයෙ මම මේකට එකතු කරනවා විටමින් E කරලා එකතු කරනවා ඒකත් ඔයාලා හොඳට ඒක මික්ස් කරගන්න ඕනේ ඒ මික්ස් කරගෙන ඉවර වෙලා ආයෙ මම මේක ඩබල් බොයිල් කරනවා ඩබල් බොයිල් කරලා රත් කරලා ඉවරලා තමයි මම ඔළුවට ඇප්ලයි කරන්නේ ඒ ඔළුවට ඇප්ලයි කරනකොට අනිවාර්යයෙන් මතක තියාගන්න පුළුන් කෑල්ලකින් හිස් කබලේ හොඳට තෙල් ගහන්න. එතකොට තමයි කොණ්ඩේට හොඳට ඇබ්සෝබ් වෙන්නේ ඔයිල් එක. ඊට පස්සේ මම ඩබල් බොයිල් කරලා තමයි ඔය තියෙන තෙල් එක. ඔය විදිහට තමයි තියෙන්නේ. නිලුම් තෙල් එක කොළ පාටක් තමයි තියෙන්නේ. අපි ෂැම්පූ වර්ග ගැන කතා කරත් එහෙම වෙනදපොළ එක වර්ගයේ ෂැම්පූ තියෙනවා. ඔයා මොන ෂැම්පූ වර්ගේ පාවිච්චි කරත් ඔයාට පුළුවන් ඒකට ස්වභාවික දේවල් එකතු කරලා ඒකෙනුත් ප්‍රතිඵලයක් ලබා ගන්න. හැමෝටම ලොකු ගණන් විතර ෂැම්පූ ගන්න බෑ. කියන්නේ ගන්න අයත් ඉන්නවා ගන්න පුළුවන් අයත් ඉන්නවා ගන්න බැරි අයත් ඉන්නවා ඉතින් ඒ අයට පුළුවන් තමන් පාවිච්චි කරන ෂැම්පූ එකට උළුහල් පැදපු උළුහල් ටිකක් දාලා තියලා පාවිච්චි කරන්න ඒකෙන් හොඳ රිසල්ට්ස් තියෙනවා ඔයාලගේ ඔළුව ඉස්සෝරේ ඉන්නවා නම් ඒ වගේ දේවල් වලට ඒ වගේ දේවල් ගොඩක් හොඳ ඔයාලා කොණ්ඩේ වැවෙන්නේ නැත්නම් ඔයාලගේ කොණ්ඩේ ෂයින් කරගන්න උළුහල් ටිකක් දාලා තියලා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මම පාවිච්චි කරන ටිප් එකක් තමයි ඉතින් මගේ ෂැම්පූ එක මම මේ පාවිච්චි කරන වියානා බ්‍රෑන්ඩ් එකේ මේ ෂැම්පූ එක මේ ගොඩාක් හොඳයි මේක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න මම මේකට උළුහල් ටිකක් දාලා තමයි පාවිච්චි උළුහල් ටිකක් දාලා තියෙන්නේ උළුහල් දාලා තමයි මමත් මේක පාවිච්චි කරන්නේ මේක ගොඩාක් හොඳයි මේකෙන් මගේ කොණ්ඩේ අනේක ටිකක් අඩු වුණා බොහෝ දුරට අඩු වුණා මේකෙන් මගේ කොණ්ඩේ අනේක බොහෝ දුරට අඩු වුණා මම මේක පාවිච්චි කරන ගමන් තමයි දැන් මේකේ චුට්ටයි තියෙන්නේ මම මේක පාවිච්චි කරලා තියෙන්නේ තරමට කොතම මම පාවිච්චි කරන්නේ ආයෙ මම පාවිච්චි කරනවා කන්ඩිෂනර් මම ගොඩාක් කොණ්ඩේට එක දේවල් පාවිච්චි කරන්න කැමති කෙනෙක් නෙවෙයි ඉතින් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ කන්ඩිෂනර් එක මේක පාවිච්චි කරන්න ඇති මේක තමයි මම පාවිච්චි කරන්නේ ගොඩාක් හොඳයි අපි කොච්චර බාහිරින් දේවල් කරත් වැඩන්නේ අපේ කොණ්ඩේට වගේම හැමටත් අභ්‍යන්තර පෝෂණයක් නැත්තම්. ඉතින් මම කියන්නේ හොඳට ඔයාලා වතුර බොන්න. ඒ වතුර බොන එකෙන් අපේ කොණ්ඩේ අනේක පාලනය වෙනවා. ඒ වගේම කොණ්ඩේ පැලෙන කවම වෙනවා. ඒ වගේම අපේ කොණ්ඩේ ඉක්මනට වැවෙන්නත් මේ වතුර බොන එක ගොඩාක් හොඳයි. අනිත් ඒ තමයි ඔයාලට කොණ්ඩේට තෙල් ටිකක් දාන්නවත් වෙලාවක් නැති කාර්යබහුල කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ දෙති පාවිච්චි කරන වෙනම කෝමාරිකක් තියෙනවා නම් ඒක හරි. එහෙම නැත්නම් ඔයාලගේ කෝමාරිකක් පැලයක් තියෙනවා නම් ඒකේ පිත්තක් හරි අරගෙන ඒකේ මැද තින් ටික සූරලා අරගෙන කොයික අතින් පොඩි කරලා අරගන්න පුළුවන් නැත්නම් බ්ලෙන්ඩ් කරලා ගන්න පුළුවන් බ්ලෙන්ඩ් කරලා ගන්න එක ගොඩක් හොඳයි ඒකට ෂැම්පූ එකත් එක්ක ඒක හොඳට මික්ස් වෙන නිසා අපි වෙනද දාන විදිහට ෂැම්පූ දාලා කොණ්ඩේ හොඳට සෝදලා යවන්න තමයි තියෙන්නේ ඒත් කොණ්ඩේට ප්‍රතිකාර කරන්න බැරි කොණ්ඩේට කිසිම දෙයක් කරන්න වෙලාවක් නැති කෙනෙක්ට ඒක හොඳ ටිප් එකක් අනිත් දේ තමයි ඔයා පාවිච්චි කරන ෂැම්පූ එකට ඔලුහල් ටිකක් දාලා තියාගන්න ඒක ගොඩක් හොඳයි ඔයාගේ කොණ්ඩේට බැදපු ඔලුහල් ටිකක් දාලා තියාගන්න ෂැම්පූ එකට ප්‍රතිකාර තමයි ලෝණු. ඔයාලා ලෝණු ගෙඩියක් අරගෙන මම ඒක ඔයාලට හදන විදිහත් එක්කම පෙන්නන්නම්. මුලින්ම ලුණු ගෙඩියක් අරගෙන ඒක හොඳට සුද්ධ කරලා හොදන්න ඕනේ. හොදලා ඉවර වෙලා ඔය පේන විදිහට අපි පොඩියට කපා ගන්න ඕනේ. පොඩියට කපාගත්ත ලුණු ටික අපි බ්ලෙන්ඩ් කප් එකක දාලා බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරගන්නකොට අපිට ඔලුවට ඇති කියලා හිතන ප්‍රමාණයට වතුර එකතු කරගන්න ඔයාලා. ඊට පස්සේ මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. අපි ඊට පස්සේ මෙන්න මේක පෙරා ගන්න ඕනේ. පෙරා ගත්තට පස්සේ ඒ වතුර ටික තියෙනවානේ. ඒ වතුර ටික අපි නානකොට, ඒ කියන්නේ අපි නාලා එකපාරක් කොණ්ඩේ හොදන්න ඕනේ. හොදලා හොඳට ෂැම්පූ කරලා කොණ්ඩේ හොදලා ඊට පස්සේ මේ
මේ වතුර ටික මුළු හිස් කබලෙම අපි මේක ගාන්න ඕනේ. හිස් කබලෙම ගාලා විනාඩි 20ක් තියලා මේක අපි සාමාන්‍ය විදිහට හොදලා යවන්න ඕනේ. මතක තියාගන්න මේක හොදලා යවනකොට අපි ආයෙම පාරක් ෂැම්පෝ දාලා තමයි මේක හොදලා යවන්න ඕනේ. ඉතින් ඔය විදිහට තමයි ඔය ට්‍රීට්මන්ට් එක මම කරන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ආයෙත් ලස්සන vlog එකකින් අපි හම්බ වෙමු. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.